ප්‍රශ්නාංක 150 හොඳ. හරි. දැන් මම ඔය අද මේ මොකද්ද මේ වෘත්තීය සරල රේඛාව ගණන් ටික දැම්මේ නෑ. මොකද අද අපි වෘත්තීය ගණන් ටික හදන නිසා. හොඳ. පාස් පේපර්ස් ටික අද කම්ප්ලීට් කරන නිසා මේකෙදි මම වෘත්තීය සරල රේඛාව ගත්තේ නෑ. හොඳ. මේ ඒ හින්දා අපි කලින් කරපු පාඩම් ටිකේ යන්නේ. හරි. මූල 3යි cos x ඍණ sin x සමානයි 1. දැන් හැබැයි මේකෙදි පුතේ විසඳුම් දීලා තියෙනවා x කියන කෙනා ඉන්න ඕනේ බිඳුව සහ ෆයි අතර විසඳුම් පමණයි. හරිද? එතකොට සාධාරණ විසඳුමක් නෙවෙයි එන්නේ මෙතනදී. සාධාරණ විසඳුම ඇවිල්ලා අපි එන්ට යම් අගයන් ආදේශ කරලා මේ බිඳුව සහ ෆයි අතර උත්තර පමණක් තෝරා ගන්න ඕනේ. හරිද? දැන් මතකද මේ ටයිප් එක? a cos θ ධන b sin θ ටයිප් එකක් නේ. එතකොට මේක ලියා ගන්න පුළුවන් කෝණ දෙකක එකතුවක් හෝ අන්තරයක් විදිහට ලියා ගන්න පුළුවන්. හරිද? එතකොට ඒකෙදී අපි පාවිච්චි කරන සරල සාම්‍ය ටික තමයි අපි sin a ධන b ආකාරයක් නම් sin a cos b ධන cos a sin b sin a ඍණ b වගේ තිබ්බොත් sin a cos b ඍණ cos a sin b cos a ධන b cos a cos b ඍණ sin a sin b cos a ඍණ b මට ලියන්න පුළුවන් cos a cos b ධන sin a sin b. ඔන්න ඔය ටයිප් එකකින් එකකට හදා ගන්න ඕන. එතකොට අපි දන්නවා a cos θ ධන b sin θ සමානයි c ආකාරයේ ගැටලු විසඳන ආකාරය මේ දෙන්නගේ සංගුණක දෙකේ වර්ග දෙකේ එකතුවේ වර්ගමූලයේ බෙදන්න කිව්වා දෙපැත්තම. ඊට පස්සේ මෙයාට කෝණයක් අර්ථ දක්වන්න කිව්වා මේ කැමති සෙට් එකකට සෙට් වෙන විදිහට. sin a cos b ටයිප් එකක් ගන්න පුළුවන්. මේ දෙන්නගේ මේක දැන් දෙන්න අතර තියෙන එකතුවක්නේ. එතකොට මේ ඕනම ටයිප් එකකට ගන්න පුළුවන්. එක්ක මෙයා sin alpha කියලා ගන්න. එතකොට මෙයා cos alpha වෙනවා. එක්ක මෙයා cos alpha කියලා ගන්න. එතකොට මෙයා sin alpha වෙනවා. හරිද? ওই විදිහ එකක්නේ. එහෙනම් මේ දෙකේ පුතේ මේ දෙන්නගේ සංගුණක දෙකේ එකතුවේ මේ වර්ග දෙකේ එකතුවේ වර්ගමූලයේ දෙපැත්තම බෙදා. එතකොට මූල 3 වර්ගයේ 3යි, 1 වර්ගයේ 1යි. 3 1 4යි 4 වර්ගමූලයේ 2යි. දෙපැත්තම දෙකෙන් බෙදා. එතකොට ඔන්න ඔහොම එනවා. එතකොට මේක මම චුට්ටක් වෙනස් කරගත්තොත් මූල 3 බෙදීම 2 cos x ඍණ භාගයයි sin x සමානයි භාගය. ඔය විදිහට. එතකොට ඔයාට පුළුවන් දැන් දෙන්න අතර ඍණනේ තියෙන්නේ පුතේ. ඍණ නම් දෙන්න අතර ඍණ වෙන අවස්ථා දෙකක් තියෙනවා. එක්ක මේ විදිහට යන්න, එහෙම නැත්නම් මේ විදිහට යන්න. එක්ක sin a cos b නැත්නම් cos a cos b. එහෙනම් sin a cos b විදිහට මම ගියොත් මට මෙයාව ලිය හැකි sin කෝණයක් විදිහට කීයද පුතේ? මූල 3 බෙදීම දෙක කියන්නේ sin කීයද? 60 නේද? sin 60 cos x ඍණ මෙයා එතකොට එනවා cos 60 sin x සමානයි භාගය. එහෙනම් මේකට ලියව හැකි පුතේ sin a cos b ඍණ cos a sin b. එහෙනම් මට ලියන්න පුළුවන් sin a ඍණ b සමානයි භාගය. එක්ක ඔය විදිහට. එහෙම නැත්තම් පුළුවන් ඔයාලට තව විදිහකට මෙයාව cos විදිහට ගන්න. මූල 3 බෙදීම දෙක කියන්නේ cos 30 cos x ඍණ sin 30 sin x සමානයි භාගය. මේ තියෙන පුතේ cos a cos b ඍණ sin a sin b. ඒ කියන්නේ cos a ධන b. එක්ක ඔයා ගාන ඉදිරියට යන්න මේ ක්‍රමයේ භාවිතයෙන්, එහෙම නැත්නම් ඔයා ගාන ඉදිරියට යන්න මේකෙන්. කැමති විදිහකට කර හැකියි. මම මේකෙන්ම දිගටම අරයි යනවා. මොකද මෙතන ඍණ කේස් එකක් තියෙනවනේ. එතකොට cos කෝණයක් එහා පැත්තෙත් cos විදිහටම ලියන්න ඕනේ.
භාගය වෙන්නේ පුතේ cos 60. එහෙනම් මට ලියුව හැකි පුතේ x ධන 5 බෙදීම 6 සමානයි cos වල සාධාරණ විසඳුම් සූත්‍රය මොකද්ද? 2ක් n5 ධන හෝ ඍණ 5 බෙදීම 3. එහෙනම් මෙතනින් x එනවා 2ක් n5 ධන හෝ ඍණ 5 බෙදීම 3 ඍණ 5 බෙදීම 6. මේකේ n කියන්නේ නිකිලයක්. ඔන්න සාධාරණ විසඳුම. හරිද? එතකොට මේකෙදි පුතා අපිට සාධාරණ විසඳුම දුන්නට මදි. මොකද දැන් ගානේ කියනවනේ x පවතින්න ඕනි කවුරු අතරද? බිඳුවයි 5 අතර. එහෙනම් අපි බිඳුවයි 5 අතර විසඳුම් ගන්න ඕනි. ඒකට කරන්න ඕනේ අර සාධාරණ විසඳුමේ තියෙන නිකිලයට අගයන් ආදේශ කරන්න වෙනවා. මේ දෙන්න අඩු කරලා එහෙම දාන්න එපා. මොකද මේකෙදි අවස්ථා දෙකක් තියෙනවා නේද? එහෙනම් මම මුලින්ම දානවා n සමානයි බිඳුව විට. එතකොට එනවා පුතේ x සමානයි ධන හෝ ඍණ 5 බෙදීම 3 ඍණ 5 බෙදීම 6. එතකොට අවස්ථා දෙකක් වෙනවා. ධන අවස්ථාවත් එක්ක එක අවස්ථාවකුයි ඍණ අවස්ථාවත් එක්ක එක අවස්ථාවකුයි. එහෙනම් මෙතනින් එනවා පුතේ 5 බෙදීම 6යි. මෙතනින් එනවා x සමානයි මෙතන 60යි 30යි 90යි. මේ ඍණ කෝණයක් ධන කෝණයක් කරගන්න විදිහක් තියෙනවා මොකද්ද? ඍණ කියන්නේ කොයි පැත්තෙන් එන කෝණද? ඔර්ලෝසුවේ කටු කරගෙන පැත්තටනේ. එතකොට අනිත් පැත්තට තියෙන කෝණ තමයි ධන කෝණ විදිහට ගන්න. එතකොට ඍණ 90 කියන්නේ පුතේ මෙයා මේ පැත්තෙන් ආපු කෝණයක්. ඕක තමයි ඍණ 90. ඕක ධන කරගන්න මම මේ පැත්තෙන් යන්න ඕනි. ඒ පැත්තෙන් යන්න 2යි 5 ගෙන් ওই 5 බෙදීම දෙක අඩු කරන්න. එතකොට එනවා 3යි 5 බෙදීම දෙකනේ. 3යි 5 බෙදීම දෙකයි. දැන් බලන්න ඕනේ ඔය දීලා තියෙන පරාසයේද ඔය උත්තරේ කියලා. බිඳුවත් 5ත් අතර. මේ උත්තරේ නම් හරි. හැබැයි මේ උත්තරේ බිඳුවත් 5ත් අතර උත්තරයක්ද? නෑ. බිඳුවයි 2යි 5 අතරනේ. එහෙනම් මෙයා එන්නේ නෑ. ඔන්න එක විසඳුමක් හරි. තව පාරක් මම බලනවා n සමානයි 1 විට. එතකොට එනවා x සමානයි 2යි 5 ධන හෝ ඍණ 5 බෙදීම 3 ඍණ 5 බෙදීම 6. එහෙනම් අවස්ථා දෙකක් එනවා 2යි 5 ධන 5 බෙදීම 3 ඍණ 5 බෙදීම 6 හෝ x සමානයි 2යි 5 ඍණ 5 බෙදීම 3 ඍණ 5 බෙදීම 6. එහෙනම් මෙතනින් එනවා පුතේ කොහොමත් තේරෙන්න ඕනේ 2යි 5ට 30ක් එකතු වෙලා තියෙන මේ අවස්ථාවේ එන්නේ නැහැ. මොකද 2යි 5ට වැඩි කෝණයක් එතනින් එන්නේ. මෙතනින් එනවා 2යි 5 ගෙන් 90ක් ගියාපුවා 3යි 5 බෙදීම 2යි ඒකත් උත්තරේ එන්නේ නැහැ. මොකද අපිට අවශ්‍ය පරාසය නෙවෙයි තියෙන්නේ. තව අවස්ථාවක් මම බලනවා. තව අන්තිම අවස්ථාව n සමානයි 2 විට. බලමු එනවද කියලා. මෙතනින් එනවා 4යි 5 ධන 5 බෙදීම 3 ඍණ 5 බෙදීම 6 හෝ x සමානයි 4යි 5 ඍණ 5 බෙදීම 3 ඍණ 5 බෙදීම 6. මේ අවස්ථා දෙකෙන් එකක්වත් එන්නේ. එතකොට n ගියගේ ඊට වඩා වැඩි ඕනම අවස්ථාවක ඕක එන්නේ නැහැ. එහෙනම් x ට උත්තර කීයද තියෙන්නේ? 1යි. එහෙනම් x සමානයි 5 බෙදීම 6 පමණයි. පැහැදිලිද? තේරුණාද? අවශ්‍ය දේවල් තියෙනවා නම් හදාගන්න. ඔකෙදි මෙන්න මේ වැඩේ කරනවට 5යි. එතකොට සයින් ඇසුරෙන් ගියොත් පුතේ සාධාරණ විසඳුම වෙන එකක් එන්න හොඳ. ඒත් අවුලක් නැහැ. හරිද?
ලබන සතිය අවුරුදුනේ 15 නේ දෙන්නේ. හැබැයි වෙලාවට අඟහරුවාදවල් 5ක් තියෙනවා.